ආයුබෝවන් එක මේක වචනයක්වත් කතා නොකර මුළු ලෝකයක්ම තමන්ගේ පැත්තක හරව ගන්න පුළුවන් කියලා කවුරු හරි කිව්වොත් පිළිගන්නවද? ඇත්තටම මේක හිතා ගන්නත් අමාරුයි. අද අපි මේ විස්තර කිරීමෙන් කතා කරන්නේ කර්මාන්ත ශාලාවක සාමාන්‍ය වැඩ කරපු කෙනෙක් එකපාරටම අන්තර්ජාලයේ දැවැන්තම චරිතය බවට පත්වුණු ඒ අපූර්ව නිහඬ විප්ලවය ගැනයි. කිසිම සද්දබද්දයක් නැතුව හරිම සරල අදහසකින් කොහොමද මේ තරම් දුරක් ආවේ කියන එක අපි දැන් පියවරෙන් පියවර හොයලා බලමු. මේකේ තියෙන අපූර්වම දේ තමයි කිසිම භාෂාවක් නැතුව මුළු ලෝකෙම මිනිස්සු එකම තැනකට ගේන්න අහුඩ පුළුවන් වුණ එක. මෙන්න මේ උපුටා දැක්වීම දිහා බලන්න. නව සහස්‍රයේ චාලි චැප්ලින් සහ මිස්ටර් බීන්. මේක නිකම් කතාවක් නෙවෙයි. මාරම බරපතල සංසන්දනයක් නේද? අපි කවුරුත් දන්නවා චාලි චැප්ලින් මිස්ටර් බීන් කියන්නේ වචන පාවිච්චි කරන්නේ නැතුව මුහුණේ ඉරියව් වලින්ම ලෝකයක් හිනස්සපු දැවැන්තයෝ කියලා. ඉතින් අපිට ලැබුණු මූලාශ්‍ර පෙන්වා දෙන විදිහට මේ ඩිජිටල් යුගයේදී ඒ වගේම දැවැන්ත බලපෑමක් කරපු කෙනා තමයි කබිල් ලේම්. මේ තරම් ලොකු නමකින් ඔහුව හඳුන්වන්නේ නිකම්ම නෙවෙයි. ඒකෙන් අපිට තේරෙනවා ඔහුගේ ඒ නිහඬ විකට කලාවේ තියෙන අසීමිත බලය. හරි, එහෙනම් අපි කතාවේ මුලටම යමු. 2020 දී සියල්ල අහිමි වීමේ ආරම්භක කතාව තමයි මේ. හිතාගන්න 2020 මාර්තු මාසය. මුළු ලෝකයම වසංගතය නිසා එකපාරටම ලොක්ඩවුන් වෙනවා. අන්න ඒ වෙලාවේ ඉතාලියේ ජීවත් වුණු මේ සාමාන්‍ය තරුණයාට Taman වැඩ කරපු කර්මාන්ත ශාලාවේ රැකියාවත් අහිමි වෙනවා. අප්‍රේල් වෙනකොට මුළු ලෝකයම වගේ යත් ගෙදරටම හිර වෙලා ඉන්නේ. හරිම කනගාටුදායක තත්ත්වයක්. ඉතින් 2020 වසන්ත කාලේ වෙනකොට වෙන කරන්නම දෙයක් නැතිකමට නිකන් කම්මැලිකම යවා ගන්න තමයි එයා TikTok app එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නේ. ඇත්තට මේ වෙලාවේ කවුද හිතන්නේ මේලාගේ අහම්බු පුංචි දෙයකින් මුළු ලෝකයක්ම වෙනස් වෙයි කියලා. තමන්ගේ රස්සාවත් නැති වෙලා පතුලටම වැටිලා හිටපු වෙලාවක කොහොමද මේ ලෝක ප්‍රසිද්ධ ගමනට පාර හැදෙන්නේ කියන එකට මේ කාලරාමුව හොඳම උදාහරණයක්. දැන් අපි බලමු මේ වීඩියෝ මෙච්චර ඉක්මනට ලෝකේ පුරාම පැතිරිලා යන්න පාවිච්චි කරපු ඒ රහස් සූත්‍රය මොකක්ද කියලා. ඒක තමයි සරල බව සහ විකාර රූපී බව අතර තියෙන වෙනස. අපි හැමෝම දැකලා තියෙනෝනේ අන්තර්ජාලයේ තියෙන අර හෙන සංකීර්ණ විකාර ලයිෆ් හැක්ස් වීඩියෝ. මිනිස්සු සරල දේවල් කොච්චර අමාරු කරගෙන කරනවද? අන්න ඒ වෙලාවේ තමයි කබියාගේ common sense එම්බත් නැත්නම් සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරලා දෙන සරල විසඳුම අරගෙන එන්නේ. කෙසෙල් ගෙඩියක් ලිලි ගහන එකේ ඉඳලා සපත්තු දාන එක වගේ හරිම පොඩි දේවල් පවා අන්තර්ජාලයේ කොච්චර විකාරයක් කරලාද තියෙන කියලා ඔහු පෙන්නවා. අර කිසිම හැඟීමක් මැටි මුහුණක් උද්දාගෙන අද්දකින් කරන ඒ ප්‍රසිද්ධ ඉරියව්වත් එක්ක ඔහු දුන්න උත්තරවලට ලෝකේ වටේම ඉන්න මිනිස්සු નિરાයාසයෙන්ම ආකර්ෂණය වුණා. මේකේ තියෙන පුදුම සහගතම දේ මොකද්ද දන්නවද? අනිත් නිර්මාණකරුවන් ලක්ෂ ගණන් වියදම් කරලා ලොකු කැමරා ලයිටිං සෙටප්ස් අරගෙන අමාරුවෙන් වීඩියෝ එඩිට් කරද්දී කබි කිසිම දෙයක් පාවිච්චි කළේ නැහැ. විශේෂ ලයිට් නැහැ, ගණන්කාර කැමරා නැහැ. තියෙන්නේ නිකම් මෙයාගේ නිදන කාමරයේ විතරයි. අනික කිසිම ලොකු වීඩියෝ එඩිටිං එකකුත් නැහැ. සාමාන්‍ය ෆෝන් එකකින් කිසිම ෆිල්ටර් එකක් නැතුව කරපු මේ ස්වාභාවික දේද තමයි මිනිස්සු ආදරය කළේ. ඒ අව්‍යාජ බව තමයි ඔහුගේ ලොකුම තුරුම්පුව වුණේ. අපි ඊළඟට කතා කරන්නේ මේ සාර්ථකත්වයේ වැදගත්ම කාරණයක් ගැන. ඒ තමයි විශ්වීය භාෂාවක් විදියට ක්‍රියා කරපු නිහඬතාවයේ බලය. වචන බිඳුවයි. ඒත් ලෝකය පුරාම පැතිරීම අනන්තයි. මේක තමයි මේකේ හැරවුම් ලක්ෂ්‍යය. මුහුණ ඉරියව්වයි අද්දකේ හැසිරීමයි විතරක් පාවිච්චි කරලා ඔහු ලෝකේ තියෙන ලොකුම බාධකයක් වුණු භාෂාව කියන ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අයින් කරලා දැම්මා. ඉංග්‍රීසි, චීන, ස්පැනිෂ් මේ මොන භාෂාව කතා කළත් මේ වීඩියෝ බලන්න සබ්ටයිටල් ඕනෙන්නේ නැහැ. ලෝකේ ඕනම අස්සක මුල්ලක එන්න කෙනෙකුට ඔහු දෙන පණිවිඩය වචන නැතුවම එකපාරෙම තේරුම් ගන්න පුළුවන් වුණා. මේකෙන් අපිට මනාව පැහැදිලි වෙනවා ගෝලීය ආකර්ෂණය එහෙම නැත්නම් යුනිවර්සල් අපීල් කියන දේ කොච්චර ප්‍රබලද කියලා. භාෂාව, සංස්කෘතිය, කලාපීය වෙනස්කම් වගේ කිසිම බාධකයකට හිර වෙන්නේ නැතුව මුළු ලෝකෙටම එක වගේ දැනෙන දෙයක් නිර්මාණය කරන එක තමයි මෙතනදී වුනේ. විහිළුවක් තේරුම් ගන්න ට්‍රාන්ස්ලේට් කරන්න ඕනේ නැති වුණාම ඇමරිකාවේ ඉන්න කෙනාටයි අපිටයි එක වගේ මේක රස විඳින්න පුළුවන්. අපේ මූලාශ්‍ර පෙන්වලා දෙන විදියට කබිලේම්ගේ මේ දැවැන්ත ගමනේ ප්‍රධානම රහසත් මේකයි. දැන් අපි යමු මේ කතාවේ ත්‍රාස ජනකම හරියට කර්මාන්ත ශාලාවකින් පටන්ගෙන කොහොමද මේ තරම් දුරක් ආවේ? මෙන්න මේ සංඛ්‍යා දත ටික බලන්නකෝ. මිලියන 142කට අධික අනුගාමිකයෝ. මේක නිකම් ඉලක්කමක් නෙවෙයි, මේක අදාගන්නත් බැරි තරමේ දැවැන්ත අගයක්. TikTok වේදිකාවේ වැඩිම පිරිසක් ෆලෝ කරන චරිතය බවට පත්වෙන්න ඔහුට පුරුවන් වුණා.
එකම එක වචනයක්වත් කතා කරන්නේ නැතුව මුළු ලෝකෙම අවධානය මේ තරම් දුරට Tamanගේ පැත්තට ඇදලා ගත්තා කියන එක මේ අගෙන් කොච්චරනම් හොඳට ඔප්පු වෙනවද? ඉතින් මේ වගේ දෙවන්ත ජනප්‍රියත්වයක් එක්කම ඔහුට අතිවිශාල මූල්‍යමය සාර්ථකත්වයක් ගලාගෙන ආවා. අද වෙනකොට ඔහු ඩොලර් මිලියන ගණනක හිමිකරුවෙක්. ලෝකේ තියෙන ලොකුම බ්‍රෑන්ඩ්ස් එක්ක ගෝලීය මට්ටමේ ගිවිසුම් වලට එළඹිලා තියෙනවා. එක පෝස්ට් එකකින් විතරක් ඩොලර් දහස් ගණනක් හොයනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දවසක් තා කර්මාන්ත ශාලාවක වැඩ කරපු ඒ තරුණයා අද යන්නේ එයාගේම අතිසුකෝපභෝගී Mercedes-Benz G63, Mercedes-Benz G63 එකක. රස්සාව නැති වෙලා අසරණ වුණු තැනකින් පටන් ගත්ත ගමනක් අද ඇවිත් තියෙන තැන දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා නේද? අවසාන වශයෙන් මේ සමස්ත විස්තර කිරීම අපිට මාරම වැදගත් ප්‍රශ්නයක් ඉතුරු කරලා යනවා. අද වගේ හැමදේම සංකීර්ණ කරගත්ත ഘോഷාකාරී ඩිජිටල් යුගයක සාමාන්‍ය බුද්ධිය සහ සරල බව නේද ඇත්තටම සාර්ථකත්වයේ ලොකුම රහස වෙන්නේ. හැමෝම දේවල් අනවශ්‍ය විදියට අමාරු කරගනිද්දි අපිටත් බැරිද මේ වගේ සරල මූලික දේවල් වලින් පටන් අරගෙන ජීවිතේ ලොකුම බාධක ජය ගන්න? මේක ඇත්තටම අපි හැමෝම තවදුරටත් හිතලා බලන්න ඕන කාරණයක්.